අයියා මගේ කලිසමයි පෑන්ටියයි ගලවලා ඉවරලා මාව ඇඳට තල්ලු කරා. ඒ ඇඳට තල්ලු කරලා මගේ කකුල් දෙක දෙපැත්තට ඈත් කරලා මගේ චූ කරන තැන හොඳට කිස් කරන්න ගත්තා. ඒ කිස් කරන ගමන් එයා මගේ එතන ලෙව කන්න ගත්තා. එතකොට නම් මට මුකුත් හිතා ගන්න බැරි වුණා. ඒ වෙනකම් මං හිටියේ හරිම බයෙන්. ඒ දේ කරා විතරයි මට එකපාරට මොකද්ද වෙලා ගිහලා මාත් ඒ දෙයට හරිම කැමති වුණා. ඒ කැමති වුණත් චූටි බයක් මගේ හිතයට තිබුණා. අයියා එහෙම්ම මෙතන ලෙව කාලා මාව බදාගෙන ඉවරලා කිස් කරන්න ගත්තා. ඒ කිස් කරද්දි මාත් එයාව කිස් කරන්න ගත්තේ මට ආපු හැඟීම් එක්ක. මම ඒ මොකොත් හිතුවේ නෑ මාව වෙනම ලෝකයකට ගිහිල්ලා තිබුණ හින්දා. එතකොට අයියා කිව්වා එන්නකො පැටියෝ මෙතනින් දන ගහ ගන්නකො කියලා. මම ඒත් ගියේ නෑ. එයා ඊට පස්සේ මගේ අතින් ඇදලා අරගෙන මෙතනින් දන ගහ ගන්නකො කියලා කිව්වා. මම එතනින් දන ගහගත්තට පස්සේ අයියා කිව්වා කට අරින්නකො පොඩ්ඩක් වැඩක් තියෙනවා තව කරන්න කියලා. මම බෑ කියද්දි හරි ඔයා S2 වහගන්නකො පැටියෝ මං ඔයාට කරන්නම් කියලා කිව්වා. මම ඊට පස්සේ S2 වහගනිද්දි අයියාගේ චූ කරන තැන මගේ කට ඇතුළට දැම්මා. ඒ කට ඇතුළට දාපුවාම අයියා කිව්වා හොඳට සූප්පු කරන්න පැටියෝ සූප්පු කරන්න කිව්ව මේක කරද්දි වැඩක් නෑ කියලා. මටත් ඒකකට ආසී තුන හින්දා මාත් ඒ විදියටම කරා. පැය භාගයක් විතර මං ඒකම සූප්පු කර